ටොයෝටා කිව්ව ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ ප්‍රියස්, කොරෝලා නැත්නම් ලෑන්ඩ් ක්‍රූසර්. හැබැයි අදුරටත් වඩා නිහඬව සුපිරි කාර් ලෝකෙත් පුදුම කරපු ටොයෝටා එකක් තිබුණා. ඒ ටොයෝටා එකේ හදවත ගැහුනේ V12 එන්ජිමකින්. මේ තමයි ටොයෝටා සෙන්චුරි. 1997 ටොයෝටා සමාගම සාමාන්‍ය ලක්ෂරි කාර් එකක් හැදුවේ නැහැ. ජපානයේ ඉහළම රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් සහ රාජකීය අමුත්තන් වෙනුවෙන් නිර්මාණය කළ සුවිශේෂී රථයක් තමයි ටොයෝටා සෙන්චුරි. මේකේ හදවත උනේ 5.0 ලීටර් 1GZ FE V12 එන්ජිම. මේ තමයි ටොයෝටා සමාගම නිෂ්පාදනය කළ එකම ප්‍රොඩක්ෂන් V12 එන්ජින එක. අශ්ව බලාංක විතරක් බලලා මේ කායක තීරුම් ගන්න බෑ. මේකේ අරමුණ වුණේ වේගය නෙවෙයි. නිහඬව, සුඛෝපභෝගීව, බලවත් විදිහට ගමන් කිරීම. ඒකයි සෙන්චරි එක ඇතුලේ සෑම දෙයක්ම මගියාගේ සුව පහසුව වෙනුවෙන් නිර්මාණය කරලා තිබුණේ. ඒ නිසා ජපානයේ බොහෝ ප්‍රධාන පෙළේ පුද්ගලයන්ගේ තේරීම වුණේ ටොයෝටා සෙන්චරි. ගොඩක් අය ටොයෝටා කියන්නේ සාමාන්‍ය කාර් සමාගමක් කියලා හිතනවා. හැබැයි V12 හදවතක් එක්ක ලෝකයට නිහඬ බලය පෙන්නපු ටොයෝටා එකක් තිබුණා. ඒ තමයි ටොයෝටා සෙන්චරි.